නුවරඑළිය යන්න ඉන්න ඔයාට නුවරඑළිය බලන්න පුළුවන් ලස්සනම තැන තමයි අපි මේ වීඩියෝ එකෙන් අද ගේන්නේ. අපි නුවරඑළිය යන උදේම පිටත් වුණා. 6ට වගේ අපි ගමන පටන් ගත්තා. කොහොම හරි 8 වගේ වෙනකොට කොත්මලේටත් ආවා. මේ තියෙන්නේ කොත්මලේ ඩෑම් එක. අද හොඳට අවුව පායලා තියෙන්නේ. ඒ වුණාට මේ වැස්ස දවස් හින්දා හවසට වහිද්ද කියලා තමයි බය. දැන් අපි මේ යන්නේ රම්බොඩ උමග ඇතුලේ. අපි යන අතරමඟ මාරම ලස්සන තැන් ගොඩාක් හම්බුණා. ඇත්තටම ඒ ලස්සන ෆෝන් එකට ගන්න බෑ. දැන් නම් නුවරඑළියට ළඟයි. අපි යන අතරමඟ පුංචි එළවලු කඩ ගොඩාක් හම්බුණා. මම මේ දෙවෙනි පාරට තමයි නුවරඑළිය යන්නේ. ෆස්ට් ටයිම් ගියේ ඉස්කෝලේ. මෙහෙම සීතලේ බයික් එකෙන් යන ෆස්ට් ටයිම් එක තමයි මේ. මට නම් මාරම සීතලයි. මොකද මම ජැකට් එක ගෙනාවෙත් නැහැ. බෑග් එක බර නිසා ඒක දාන් ආවේ නැහැ. දැන් ඉතින් මොනා කරන්නද? මං සීතලේ වෙවුල තමයි යන්නේ. ඔන්න ඉතින් අපි නුවරඑළියට ආවා. අපි ඇත්තටම බයින් හිටියේ වහී කියලා. මොකද මේ දවස්වල නුවරට හොඳටම වහිනවා හවසට. ඒත් නුවරඑළියට වැස්සේ නැහැ. මග දිගට පොඩි හිරි පොදයකට එහෙම අහුණා. හොඳටම මීදුමක් තිබ්බා. ඒත් නුවරඑළියෙන් නම් පොඩ්ඩක්වත් වැස්සේ නැහැ. හොඳටම අවුව පායලා තිබ්බා. අපි නුවරඑළිය ආවට වැඩි තැන් ගොඩක ඇවිදින්න ගියේ නැහැ. මොකද අපි හිතුවේ වහී කියලා. ඔන්න ඉතින් අපි ඉස්සෙල්ලම ආවේ කිකරි පාක් එකට. ඒකට යන්න එක ටිකට් එකක් වෙනවා 150ක්. බයික් එක පාක් කරන්න 60ක ටිකට් එකක් ගන්නවා. ඔන්න ඉතින් අපි ටිකටුත් අරගෙන ඇතුළට ආවා.
අද නම් ටිකක් මෙහි සෙනඟ හිටියා. සාමාන්‍යයෙන් නුවරඑළිය කිව්වම මතක් වෙන තැනක් තමයි කිකිරි පාක් එක කියන්නේ. ඔන්න ඉතින් අපිත් ආවා කිකිරි පාක් එකේ ලස්සන විඳලා යන්න. ගෙගරි වැව අයිනේ තියෙනවා සඳ තැන්නට යන්න පාර. හැබැයි අපි නම් සඳ තැන්නට ගියේ නෑ. ගෙගරි ලේක් එකෙන් වටවුණු මේ පාක් එකේදී ලස්සන මල් බලන්න විතරක් නෙවෙයි බෝට් රයිඩ් එකක් යන්න, පොනි රයිඩ් එකක් යන්නත් අවස්ථාව ලැබෙනවා. ඔන්න ඉතින් අපි ඊළඟට ගියේ බොමුරු ඇල්ලට. ලංකාවේ තියෙන පළලින් වැඩිම දිය ඇල්ලක් තමයි මේක. වැලිමඩ පාරෙන් තමයි මේකට යන්න තියෙන්නේ. ටිකක් දුර පයින් ඇවිදන් යන්න තියෙනවා හැබැයි. ඒත් එක ගානක් නෑ දිය ඇල්ලේ ලස්සන දැක්කම. දුර නම් මොකද්ද කියලා හිතෙනවා. ඔන්න ඉතින් අපි අපහු ගෙදර එන්න ආවා. මේ වගේ තවත් වීඩියෝ එකක් අර එනකන් ඔයාලා පරිස්සමින් ඉන්න. මේ වගේ වීඩියෝස් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න.